මේ හෙලෝ පියන්තයා. ඔබ කොහෙද බං ඉන්නේ? මේ සුගෙලෙන් දෙපා යකෝ මේ. ඔව් දැන් මේ හොඳට පැහිලා තියෙන්නේ වඩිය මචං. හරිද? මේක ටක් ගාලා පෙරා ගන්න ඕනේ දැන් මේ. අර සුදාගෙත් බඩු නැහැ. ඈ පියන්තයාගෙත් බඩු නැහැ. හරි? කාගේවත් බඩු නැහැ මේ. අද කොහොම හරි වඩිය ගහ ගන්න ඕන. හරිද? ඔව්. හරි. ඔබ වරෙන් එන හරිද? මම මේ ගින්දර ටික එහෙම දාලා තියන්නම් මේ ඔබ සෙනික පටස් වරෙන් හරිද? හරි. මං තව ගයි ටිකෙක් ඇවිල්ලා ඉන්නේ. ඌ වැඩේ කරගෙන යනවා. ඔව් ඔබ සත පහකට බය වෙන්න එපා. මම පොලිසියට කියලා තියෙන්නේ. මං අඳුරන ආලා කෙනෙක් ඉන්නවා මේ. එහෙම බඩු එනවා නම් මට කෝල් එකක් දෙනවා එනවා කියලා ආයේ. ඔව් මට එනවා නම් මට කෝල් එකක් දෙනවා. සෙනික කෝල් එකක් දෙනවා. ඇතුලෙන් කෝල් එක එනවා නම්. ඔව් මං ඉතින් මේ උදට සලකනවනේ. මට ඒක නිසා මම නඩුවක් දෙනවා මේ මාසෙට එකක් දෙනවා. ඔව්. මේ ලයින් එකේ කොහෙවත් බඩු නෑ ඔක්කොම ඉවරලා තියෙන්නේ. ඔව්. හරි මචං හරි තියන්න මචං හරි. මේ ගින්දර ටික දහපන් රක් ගාලා ගින්දර හොඳට ගහපන්. ඔව්. මම මේ පාර නඩුවට යන්න ඕන හරිද මේ මම බලාගන්නනේ මම ගෙදර කන්න බොන්න සේරම ඔබ ඔක්කොම මම කරනවා අය. ඔබ දන්නවනේ මම බොසා හැටියට මම හොඳට සලකනවා උඹලට. ඒක මේක නෑ. ඔබ වැඩේ කරපන් හරියට. ඔව්. ඒ වැඩි ගින්දර දාන්න එපාපන් හරි. ඔය කටෙන් ගැහුවොත් එම ආයේ බරු ටික තවුත් වෙනවා අය. වැඩේ හරියට කරපන් හරි. මේ මම යනවා. ඔබ බෝතල් ටික ඔක්කොම කරලා පැකට් ටික සේරම ගහලා වෙලා ඔක්කොම කරලා සෙනා පටස් තරම් වරෙන් මචං මොකද මේ බඩු නෑ එක පැත්තක කොහෙවත් බඩු නෑ. අද මේක අද හවස් වෙනවනේ මේ බඩු ටික ඉවරයි හරි. ඒක නිසා ඔබ බඩු ටික පොලටිට ගහපන්. වැඩි ගින්දර නම් දාන්න එපා හරි. ගින්දර වැඩි දැම්මොත් එම කටෙන් ගැහුවොත් එම තනිකර ගෝඩ මගේ බඩු නෝන්ඩි කරගන්න බෑනේ මචං හරි. බඩු නෝන්ඩි කරගන්න බෑ. ඒක නිසා හරියට වැඩේ කරලා ඔව්. හරි. පටක් ගාලා ඉක්මනට ගමන් පොලිසියෙන් බය වෙන්න එපා. පොලිසියෙන් බය වෙන්න මම පැත්ත හදලා තියෙන ඔක්කොම මම අද ගහනවා කියලා දන්නවා. ඒක නිසා බය වෙන්න එපා. ඔක්කොම මේක කරලා තියෙන උප සත පහකට බය වෙන්න එපා. මේ වැඩි දුම් ගහන්න දාන්න එපා. හරිද? වටේ දුරට අර මේ පේනවනේ. හරිද? බය වෙන්න එපා. මම යනවා එහෙනම් ඔබ වැඩේ හරියට කරපන් එන හරිද?